Hey guys, අපි ටී ෆැක්ටරි එකට ආවේ. මේ අපි ගිහිල්ලා ටී ෆැක්ටරි එකේ බලමු මේ කොහොමද process එක වෙන්නේ කියලා. මේක ලාබුක්කලේ කියලා මේ ටී බ්‍රෑන්ඩ් එක. මෙයාලගේ මම මේ ටීස් ටිකක් buy කරා. පැකේජ් එකක් ගත්තේ. ඔයාලා කට්ටිය මේට ආවොත් අනිවාර්යෙන් මේ පැකේජ් එක ගන්න. මේ පැකේජ් එක සෙට් වෙන්නේ ටී එකයි කේක් එකයි අනිත් එක ගයිඩ් කෙනෙක් දෙනවා මේ ටී ෆැක්ටරි තියෙන්නේ මයි පිටිපස්සේ. ඕකට මේ එක්කන් ගිහිල්ලා කොහොමද process එක වෙන්නේ කියලා එයාලා කියලා දෙනවා. මේ දැන් ඒක තමයි යන්න යන්නේ. මට ඒක නම් බිව්වා. මේ එනන් ගිහිල්ලා බලමු. පහයි තියෙනවා. මෙතනින් පටන් ගන්නවා සර්. Okay. ටී ෆැක්ටරි එකයි ෆවුන්ඩේෂන් එකයි හඳුන්වලා දෙන්න. ෆැක්ටරි එකේ නම ලබුකැලේ පටන් ගන්න තියෙන්නේ 1928. අපේ ප්ලාන්ටේෂන් එක හඳුන්වන්නේ අගලවත්ත කියලා. අපේ ප්ලාන්ටේෂන් එකේ හෙක්ටයාර 1200ක් පැතිරිලා තියෙනවා. දැනට 1000ක පිරිසක් වැඩ කරන්නේ ඉන්නවා. ඒ 1000ක පිරිස අතරින් 600ක ප්‍රමාණයක් තේදළු කඩනවා. ඒ කාන්තාවන් විතරයි. ඒක ඉස්සෙල්ලම පැවිදිලා සිරිතක් විදිහට තමයි කරන්නේ. එක කාන්තාවක් දවසකට කිලෝ 20ක් තේදළු කඩනවා. ඒ පැය 8ක් ඇතුළත. පැය 8ක් ඇතුළත. ඒක ඒනට ප්‍රොසෙස් දෙක වෙනස් වෙනවා. වයිට් ටී එකට වෙනම ප්ලාන්ට් එකකුත් තියෙනවා, වෙනම ප්‍රොසෙස් එකකුත් තියෙනවා. දැන් අපිට බලන්න පුළුවන් කොහොමද බ්ලැක් ටී එක හදන්නේ කියලා අන්තිමටම තේ වර්ග තුන හඳුන්වලා දෙන්න. Okay.
කැටගරි පහකට වෙන් කරනකොට ඒක අඩු වෙන කැටගරියේ ප්‍රයිස් එකක් අඩු වෙනවා. අඩු වෙනවා. ඒ කියන්නේ මේ කහට වැඩි එකේ ප්‍රයිස් එක අඩුයි. ප්‍රයිස් එක අඩු. ඒතර ලොකු කෑලි වල මේ ප්‍රයිස් එක වැඩි. ඒ කියන්නේ ලොකු එකෙන් තමයි නැචරල් ෆ්ලේවර් එක එන්නේ. නැචරල් ෆ්ලේවර් එක එන්නේ. ඒ කියන්නේ අර කහට වැඩිත් නෑ අදිත් නෑ. විනාඩි 5ක් වුණාතර දැම්මුනාම අර නැචරල් ටේල් එක රහක් එන්නේ ලොකු කෑලි වල. ඒතර පොඩි කෑලි වල කහට ගතිය වැඩි නේ. දැන් අපි කොන එකේ කහට ගතිය වැඩි. ඒකේ කිරි දානවා. අනිත් ඒවාට ලීෆ් කෑල්ලක දාන්න බෑ. ඒකේ කහට ගතිය අඩුයි. දැන් ඒක අපි හදනකොට ඒක දැම්ම මේක ලීෆ් එක දිය වෙනවද? නෑ ලොකු වෙනවා. ලොකු වෙලා එහෙම
පොඩ්ඩක් ඩිෆරන්ට් එක. මේ දැන් සර් අපේ ශ්‍රී ලංකාවේ තියෙනනේ උස මට්ටම් තුනක් රේෂන් තුනක් තියෙනවා. හයි, මිඩල්, ලෝ. ඒතර ලෝ ග්‍රෝවන් ටී එකේ ක්වොලිටි ගතිය අඩුයි. ඒතර හයි ග්‍රෝවන් ටී එකේ ක්වොලිටි ගතිය වැඩි. ඒ කියන්නේ මෙහි. මොකද මෙහි හයි ග්‍රෝවන්. එතකොට ඔය හැම ප්‍රැක්ටිස් එකම තේ යනවා කොළඹ තේ වෙන්දේසියට. මොකද ඒක ගවර්න්මන්ට් රූල් එකක්. අනිවාර්යෙන් කොළඹ තේ වෙන්දේසියට කොටසක් දෙන්න ඕනේ. එතකොට ලෝ ග්‍රෝවන්, හයි ග්‍රෝවන් ටී ඔක්කොම යන බ්ලෙන්ඩ් කරනවා. එතකොට අපි දන්නේ අපේ තේ එක කවුද මිලදී ගත්තේ කියලා. මොකද අපේ තේ එකත් එයාලා තේ එකත් එක්ක බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඔයාලා ගාව තියෙන්නේ එකම ක්වොලිටි එක. එකම quality. එකම ක්වොලිටි එක. මොකද අපි අර වලින් ගන්න අර ලෝ quality. ලෝ ඒ කියන්නේ ඔක්කොම බ්ලෙන්ඩ් වෙච්ච. blender බ්ලෙන්ඩ් වෙච්ච. කාටකට විතර. ඔව් මොකද ලිප්ටන් ඩිල්මා කියන්නේ කම්පැනි දෙකක්. එතකොට එයාලා ක්ලාරෙන්ච් එක ෆ්ලේවර් එකකුත් තියෙනවා. එයාලා එකකින් අරගෙන එයාලගේ ෆ්ලේවර් එක ඇඩ් කරලා අනිත් රටවලට එක්ස්පෝර්ට් කරනවා. මොකද එතකොට අර නැචරල් ක්වොලිටි එකත් නැචරල් ෆ්ලේවර් එකක් නෙමෙයි ඒකේ. ඒකයි ඒ දෙකේ වෙනස. ඔයාලගේ දැන් මේ blender කරපුවා අනිත් එක ලීෆ් ඔක්කොම ඔයාලා එක්ස්පෝර්ට් කරනවා කියන එක රටවල. නෑ එක්ස්පෝර්ට් කරන්නේ නෑ. එක්ස්පෝර්ට් කරනවා. අපි ඩිරෙක්ට් එක්ස්පෝර්ට් කරන්නේ අපේ තේ කොළඹ තේ වෙන්දේසියට තමයි ඩිරෙක්ට් දේශීයවලම එක්ස්පෝර්ට් එක්ස්පෝර්ට් වෙන්නේ. අපි මේ ෆැක්ටරි එකේ දවසකට කිලෝ 2000ක් තේ නිෂ්පාදනය කරනවා සතියක සැරයක් තමයි කැමන්නේ. 80ක් ඔයාලා වෙන්දේසි දාන්න. මේ වෙන්දේසියට යන 20ක් මිටි තියන්න. දැන් තේ වර්ග ටික බලන්න. ඔයා නේද? නවරෙලි. වනවලි. සර් කොහෙද? මං අනුරාධපුර. පිටරටද ඉන්නේ? මම මැලේසියාවේ. මැලේසියා. ඔව්. මං අවුරුදු 10කට කලින් ආවා. 10කට කලින් මේ අපේ ෆැමිලි කට්ටියත් එක්ක ආවා. මේ ඒකෙන් පස්සේ දැන් තමයි ඉන්නේ. හරි මේ කියන්නේ තේ වර්ග තුන. මේ පැත්ත කලින්ම තියෙන black white tea එක. මේ තියෙන green tea එක. මේ තියෙන black tea වර්ග ටික. මේ ඔක්කොම black tea. black tea. මං ගත්තේ අර BOP කියලා. ඒක ඔව්. medium එක. ඔව්. අපේ ලංකාවේ කට්ටියට හරියන්නේ ඒක. ඒක. ඔය දැන් ගොඩක් අපි ඕන්නේ අර කිරි මික්ස් කරලානේ. mix කරලානේ. එතකොට ඒකට කිරි දාලා බොන්නත් පුළුවන් සර නැතුව බොන්නත් පුළුවන්. මොකද ඒක medium taste එකක් තියෙන්නේ. දැන් මේකටත් ඇවිල්ලා කිරි දාන්නත් පුළුවන්. ඔව් නැතුවත් පුළුවන්. ඒක තමයි මම ඕකේ. ඒතර BOP F එක පහළ ගතිය වැඩි. කාටකට වැඩි. ඔව් ඒකට කිරි දාලා බොන්න හොඳයි. හොඳයි. මේ තියෙන white tea වර්ග තුන මේ වගේ තමයි පාටවල් එන්නේ නේ. ඔව් ඒ කියන්නේ අර කැලි වෙනස් වෙනත් එක්කම පාට ගතිය වෙනස් වෙනවා. මේ තියෙන white tea වර්ග ටික මේ තියෙන්නේ white tea එකට ගන්න මෙන්න මේ බඩ් එක විතරයි. වෙනම ප්ලාන්ට් එකක් තියෙනවා. ඒ බඩ් එක අරගෙන උදේ 6 ඉඳන් 10 වෙනකන් වලට අවුරශ්නෙන් වේලලා හදන්නේ. white tea එක වර්ග තුනකට වෙන වෙනවා golden tips, silver tips and white needle කියලා. golden tips plant එක ටිකක් තද රතු පාටයි. silver tips එකේ plant එක ටිකක් තද දම් පාටයි. මේ white needle එකට ගන්න plant එක ටිකක් ලක් කොළ පාටයි. ඒ වගේ මේ තුනේ රසය වෙනස් වෙනවා. golden tips එකේ කහට ගතිය චුට්ටක් වැඩි. silver tips එක medium, white needle එක ගොඩක්ම light. උණු වතුර විතරයි පාවිච්චි කරන්නේ. මේකට අපි sugar add කරන්නේ. without milk, without sugar. සාමාන්‍යයෙන් green tea බොනවා වගේ. අන්න හරි ඒ වගේ. එතකොට මේක reusable tea එක 1 teaspoon එකක් තමයි ගන්න එක කප් එකකට. මේ same leaves සර්ට පාවිච්චි කරන්න පුළුවන් 4 පාරක් ආයෙ උණු වතුර දාලා. සේම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මේකේ තියෙන ග්‍රෑම් 50ක් වුණාට සර්ට කප් 150කට ආසන්නව බොන්න පුළුවන්. දැන් ඒක දැන් අපි යූස් කරලා ආය අපි චුට්ටක් වෙලා වේලලා ආයෙ වතුර දාලා ආයෙ බොන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ක්වොලිටි එකම ආයෙ තියෙනවා. තියෙනවා. අර චුට්ට අඩු වෙනවා. අඩු. අර ඉස්සල්ලාම තියෙන රහ නැහැ. ඒ වුණාට අර 3 පාරක් උපරිම බොන්න පුළුවන්. මේ තියෙන golden flower infuse එක මේක විශේෂ තේ එකක්. මේකේ white tea එකයි black tea එකේ ලොකු කෑලි තේ මලයි එකට එකතු කරලා තමයි හදලා තියෙන්නේ. දැන් මේ black tea එකේ ලොකු කෑලි ඔව්. white tea වර්ග ටිකයි තේ මලයි එකට එකතු කරලා හදලා තියෙන්නේ. මේකටත් අපි sugar add කරන්නේ නෑ. උණු වතුර විතරයි. උණු වතුර. මේ තියෙන්නේ green tea එක. මේ green tea එකට ගන්නේ නැවුම්තේ කොළය, වාෂ්පෙන් තම්බල, රෝ කරලා වෙනවා. ඒකයි සාර උණු වතුර දැම්මම දිගහැරෙන්නේ. මේ ගන්න මේක ක්‍රෂ් කරලා නැහැ. full tea leaves එක තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අනිත් green tea එක බලුවම දැන් මේ
ඩාර්ක් ග්‍රීන් වත් නෑ. අර මොනවද වේලිලා වගේ. වෙල්ලා ඔව්. මේ අර හොඳම ග්‍රීන් ටී එක මේ තියෙන්නේ මේ හදන්න කලින් මේක වතුරට දැම්මම සම්පූර්ණයෙන් දිග ඇරෙනවා. මේ තියෙන්නේ කපලා නැහැ. මේ සම්පූර්ණ තේ කොලේ තියෙනවා. මේක තියෙන එක මෙහෙම වෙයිනේ. ඔව් මේ තියෙන්නේ හැදුවට පස්සේ. මේකට පස්සේ. මේ තියෙන බ්ලැක් ටී වර්ග ටික මම අර සර් කිව්වේ කෑලි 5කට වෙන්න යනවා කියලා මේ තියෙන ලොකු කෑලි එක. මේ තියෙන්නේ එන්න කෑලි පොඩි වෙනවා. මේකටත් ඇඩ් කරන්න පුළුවන් නේද? දැන් මෙතනින් එහාටම මේ ටික ඔක්කොම උණු වතුර විතරයි. අර F1 එකකින් ඉඳලා FF1 මේ හෙට වෙනකම් උණු වතුර විතරයි. මේ තියෙන බ්ලැක් ටී එකේ ලොකු කෑලි මේකේ පහළ ගතිය ගොඩක් අඩුයි. මේකේ චුට්ටක් කෑලි පොඩි. එනවාට මේකට උණු වතුර විතරයි. මේ තියෙන බ්ලැක් ටී එකේ ලොකු කෑලි ටික. මේ තියෙන්නේ OP Peco FF1. මේ තියෙන BOP එක මේක ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් ටී කියලා හඳුන්වන්නේ මේක. ටී බෑග්ස් හදන්න ගන්නේ මේක. මොකද ඒක මීඩියම් ටේස්ට් එකක් තියෙන හින්දා. මේ තියෙන BOP F එක ඔගේ කහට ගතිය ගොඩක්ම වැඩි. දැන් මේක ලයිට් බ්‍රයිට් ටී එක ඕක 50%යි වේලන්නේ 50%යි ෆර්මන්ටේෂන් කරන්නේ. ඒකටත් sugar add කරන්න ඔව් පුළුවන්. ඒකට පුළුවන්. එතකොට ඕකේ බොනකොට රහ යන්නේ බ්ලැක් ටී එකයි ග්‍රීන් ටී එකයි මික්ස් වෙලා වගේ. මොකද අර 50%ක් වෙලා 50%ක් ෆර්මන්ටේෂන් කරලා තියෙනවා. දැන් මේ බ්‍රෑන්ඩ් එක දැන් මේ ඔයාලගේ මේ තියෙන මේ බ්‍රෑන්ඩ් ලබු කැලේ බ්‍රෑන්ඩ් එක ගන්න පුළුවන් මෙහිම විතරයි. මේ විතර. අනිත් එක දැන් මේ ලබුකලේ බ්‍රෑන්ඩ් එක දැන් වෙන කොයි රටවත් ගන්න බෑ. මේ විතරයි ගන්න. මේ තියෙන්නේ සර් ෆ්ලේවර් ටී එක. ෆ්ලේවර් ටී අර දැන් ගෙදර ඉතුරු දාලා බලනවානේ. ආ, අන්න right. ඒ වගේ. ඒකේ වැනිලා, ජෙස්මින්, මින්ට්, cinnamon. මසාලා, chai tea, මසාලා, chai ginger, tea, cinnamon. ඔය ඔක්කොම නැචරල් ෆ්ලේවර් තමයි ඇඩ් කරලා තියෙනවා ෆයිනල් ප්‍රොසෙස් එක. කියන්නේ තේ හදලි වුණාට පස්සේ උදාහරණයක් වුවොත් ඉඟුරු අරගෙන කෑලි වලට කපලා වේලලා ඒ වේලපු කෑලි බ්ලෙන්ඩ් කරලා තමයි තියෙන්නේ. එතකොට මේ තේ වලට ෆ්ලේවර් ඇඩ් කරන්නේ ග්‍රීන් ටී එකට බ්ලැක් ටී එකට විතරයි. වයිට් ටී එකට එහෙම ෆ්ලේවර් ඇඩ් කරන්නේ ඒක වයිට් ටීම විතරයි. මේකත් අපි කිරි දාන ඔව් බ්ලැක් ටී වලට කිරි දාලා බොන්න පුළුවන්. Okay. ග්‍රීන් ටී වලට බෑ. බ්ලැක් ටී මේකේ තියෙන BOP එක. BOP. BOP එක තමයි බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. Okay. මේක blend කරන්නේ ඔව් ඔව්. ඒ කියන්නේ මේ නැචරල්. natural. හරි සර් මෙතනින් මගේ ප්‍රොසෙස් එක ඉවරයි. හරි. තේරුණාද? Sorry. හරි. Thank you. හරි. Thank you Bye, very Nama. much. ප්‍රසාදි. ප්‍රසාදි. හරි ප්‍රසාදි thank you ප්‍රසාදි. Thank you. තේ බීලි වලද? ඔව් මම ඒක බිව්වා. හරි, සර්. එයා හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක. හරි. Thank you. ෆැක්ටරි එකට ගිහිල්ලා ආවා. මේ ඇත්තටම මේ අපිට දීපු ගයිඩ් එක නම් මාර හොඳයි. මාර විදියට එක්ස්ප්ලেইন කරා. ඔයාලට මේ තේරෙන්නේ නැති මේ එයාගේ නම මොකද එකක් කිව්වා මට මතක නෑනේ. මේ ඇත්තටම මේක මාර එක්ස්පීරියන්ස් එකක්. එහෙනම් guys my channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් hi